හවුල් ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශය සහ ලාභ විසර්ජන ප්‍රකාශය හදනකොට ආදායම් ප්‍රකාශයට ඇතුළත් වෙන්නේ මොනවද? ලාභ විසර්ජන ප්‍රකාශයට ඇතුළත් වෙන්නේ මොනවද කියලා ගොඩාක් අයට තාම ගැටලුවක් තියෙනවා. ඒ නිසා මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ආදායම් ප්‍රකාශය කියන්නේ මොකක්ද? ලාභ විසර්ජන ප්‍රකාශය කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් පුතේ මම චුට්ටක් පැහැදිලි කරන්නම් කේවල සාමී ව්‍යාපාරයක අපි ආදායම් ප්‍රකාශය පිළියෙල කරේ කොහොමද කියලා. කේවල සාමී ව්‍යාපාරයක අපි ආදායම් ප්‍රකාශය පිළියෙල කරනකොට කේවල සාමී ව්‍යාපාරයක අපි ආදායම් ප්‍රකාශය හදපු විදිය ඔයාලට මතක ඇති. කේවල සාමී ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශය මේ ආදායම් ප්‍රකාශය අපි හැදුවේ කොහොමද? අපි ආදායම් ප්‍රකාශය හැදුවේ විකුණුම් වලින් අඩු කරා මොනවද? විකුණුම් පිරිවැයනේ. විකුණුම් වලින් පුතේ මොනවද කරේ? අඩු කරා විකුණුම් පිරිවැය. මේකට අපි මොනවද කරේ? වෙනත් ආදායම් තිබ්බනම් ඒ ටික අපි එකතු කරා. එකතු කරලා අර අපේ සියලුම මෙහෙයුම් වියදම් ටික මොනවද කරේ? අඩු කරා. අපි වියදම් සෙට් එක අඩු කරා. ඒ කියන්නේ බෙදා හැරීමේ වියදම්, ඊළඟට මොනවද තව පුතේ? පරිපාලන වියදම්, ඊළඟට වෙනත් වියදම්, ඊළඟට අපි අඩු කරා මොනවද? මූල්‍ය වියදම්. මෙන්න මේ වියදම් ටික අඩු කරාට පස්සේ පුතේ අපිට ආව මොකද්ද? ශුද්ධ ලාභය ආවා. මෙන්න මේක අඩු කරාට පස්සේ පුතේ අපිට එනවා මොනවද? ශුද්ධ ලාභය. මේ වියදම් සෙට් එක අඩු කරාට පස්සේ අපිට එනවා ශුද්ධ ලාභය. මේ ශුද්ධ ලාභය තනි පුද්ගලයෙකුට නේ පුතේ අයිති උනේ. ඒ කියන්නේ කේවල සාමි ව්‍යාපාරයක ඉන්නේ එක් අයිතිකාරයෙක් නිසා ඒ අයිතිකාරයට විතරයි මේ ශුද්ධ ලාභය උරුම වුනේ. නමුත් හවුල් ව්‍යාපාරයක තත්ත්වය මීට වඩා වෙනස්. හවුල් ව්‍යාපාරයක අඩුම තරමේ හවුල්කරුවෝ දෙන්නෙක් ඉන්නවා. එතකොට හවුල්කරුවෝ දෙන්නෙක් හෝ 20ක් ඉන්න පුළුවන් උපරිම. එතකොට මෙන්න මේ ලාභය තනියෙන් පුද්ගලයෙකුට භුක්ති විඳින්න බෑ පුතේ. එහෙනම් මෙන්න මේ ලාභය හවුල්කරුවෝ අතර මොකද කරන්න ඕන? බෙදන්න ඕන. එහෙම නැත්නම් විසර්ජනය කරන්න ඕන. අන්න ඒ නිසා කේවල සාමී ව්‍යාපාරයකට අමතරව හවුල් ව්‍යාපාරයක් හදනකොට ආදායම් ප්‍රකාශයට අමතරව අපි හදන්න ඕන මොකද්ද? මෙන්න මේ ශුද්ධ ලාභය විසර්ජනය කරන්න ප්‍රකාශයක්. ඒකට අපි කියනවා ලාභ විසර්ජන ප්‍රකාශය කියලා. ඒකට අපි කියනවා ලාභ විසර්ජන ප්‍රකාශය කියලා. ඉතින් අපිට මේ ලාභ විසර්ජන ප්‍රකාශයක් හදන්න පුළුවන් කොහොමද? අපිට මේ ලාභ විසර්ජන ප්‍රකාශයක් හදන්න පුළුවන් වෙනම ප්‍රකාශයක් විදියට හදන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ ආදායම් ප්‍රකාශය නැතුව අපිට ශුද්ධ ලාභයෙන් ආරම්භ කරලා ලාභය විසර්ජනය කිරීමට වෙනම ප්‍රකාශයක් අපිට හදන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් හදන්නේ මේක ආදායම් ප්‍රකාශයේම කොටසක් විදියට. ඒ කියන්නේ වෙනම ප්‍රකාශයක් විදියට හැදුවොත් ශුද්ධ ලාභයෙන් තමයි ආරම්භ වෙන්නේ. නමුත් මේක අපිට හදන්න පුළුවන් මෙන්න මේ ආදායම් ප්‍රකාශයේම කොටසක් විදියට අපිට ශුද්ධ ලාභය පිළියෙල කරන්න මේ ලාභ විසර්ජන ප්‍රකාශය පිළියෙල කරන්න පුළුවන්. පැහැදිලිද? මොකද පුතේ මම කිව්වේ ආදායම් ප්‍රකාශය වෙනම හදලා ලාභ විසර්ජන ප්‍රකාශය වෙනම හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශයේ ඇතුළෙම ශුද්ධ ලාභය හෙව්වට පස්සේ ඉන් පසුව ඒ ශුද්ධ ලාභය විසර්ජනය කරලා විසර්ජන ප්‍රකාශය පිළියෙල කරන්න පුළුවන්. ආදායම් ප්‍රකාශය හා ලාභ විසර්ජන ප්‍රකාශය කියලා. එහෙමත් අපි මේක නම් කරනවා ආදායම් ප්‍රකාශය සහ ලාභ විසර්ජන ප්‍රකාශය කියලා. හරි. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ ශුද්ධ ලාභය කොහොමද විසර්ජනය කරන්නේ කියලා. හරි දරුවනේ. දැන් අපි බලමු ලාභ විසර්ජන ප්‍රකාශයක් පිළියෙල කරන්නේ කොහොමද කියලා. මම මේ ඔයාලට පොඩි අභ්‍යාසයක් දීලා තියෙනවා. මේ අභ්‍යාසය පොඩ්ඩක් කියවන්න. නිමල් සහ කමල් ලාභ අනුපාතය 2ට 1 බෙදා ගන්නා හවුල්කරුවන් දෙදෙනෙකි. 25/3/31 අවසන් වර්ෂයේ ඔවුන්ගේ හවුල් ව්‍යාපාරයේ දත්ත පහත පරිදි වේ. මගේ අකුරු නම් ටිකක් ඇතයි පුතා. ඒක කිච්චර ගණන් ගන්න එපා. වර්ෂයේ ශුද්ධ ලාභය ලක්ෂ 60යි. ප්‍රාග්ධන පොලි නිමල්ට කමල්ට 30000යි 50000යි. හවුල් වේතන නිමල්ට 10000යි කමල්ට 30000යි. අපෙන් අහනවා 25/3/31 අවසන් වර්ෂයේ ලාභ විසර්ජන ප්‍රකාශය පිළියෙල කරන්න කියලා. දැන් පුතේ මම මෙන්න මේක මෙතනදී
ආදායම් ප්‍රකාශයේ කොටසක් විදියට ඔයාලට හදලා පෙන්නන්නම්. ඒ කියන්නේ අපිට දීලා තියෙනවා අපි ගණනය කරපු ශුද්ධ ලාභය කීයක් කියලාද දීලා තියෙන්නේ? ලක්ෂ 6ක් කියලා දීලා තියෙනවා. ඒ හින්දා මේ ශුද්ධ ලාභය ඉස්සරහින් මම මොකද කරන්නේ? ශුද්ධ ලාභය ලක්ෂ 6ක් කියලා දාගනවා. මම මේක දහස් ගණන් වලින් තමයි හදන්නේ. හරි. එතකොට මෙන්න මේ රුපියල් ලක්ෂයක කියන එක තමයි පුතේ දැන් අපිට හවුල්කරුවෝ අතරට විසර්ජනය කරන්න ඕන. මේක හරියට දරුවනේ ඔයාලගේ තාත්තා මාස් පඩි අරගෙන එනවනේ. මේ මාස් පඩි අරගෙන එනකොට තාත්තා ඔයාලට එක සැරේට සෙල්ලම් බඩු අරගෙන එනවද? එහෙම අරගෙන එන්නේ නැහැ. තාත්තා දන්නවා පඩියෙන් මොකක්ද ඉස්සෙල්ලාම කරන්න ඕන කියලා. එහෙනම් තාත්තගේ පඩිය හා සමානයි පුතේ මෙන්න මේ ශුද්ධ ලාභය. එතකොට මේ පඩියෙන් තාත්තා ඉස්සෙල්ලාම මොකද කරන්නේ? ඒ කියන්නේ තාත්තගේ අත්‍යවශ්‍ය බිල් ටික ගෙවලා දානවා නේද? වතුර බිල් ටික, ලයිට් බිල් ටික, ටෙලිෆෝන් බිල් ටික මෙන්න මේවා බෙදලා දානවා. අන්න ඒ වගේම තමයි පුතේ ශුද්ධ ලාභයෙන් ඉස්සෙල්ලාම කරන්න ඕන මොනවද? මේ හවුල්කරුවන්ට ගෙවන්න තියෙනවා ප්‍රාග්ධන පොලි. මෙන්න මේ ප්‍රාග්ධන පොලි ටික මොකද කරන්න ඕන? ගෙවලා අවසන් කරන්න ඕන. එහෙනම් අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ? මෙන්න මේ ශුද්ධ ලාභයෙන් ප්‍රාග්ධන පොලි ගෙවනවා. ප්‍රාග්ධන පොලි ගෙවන්න තියෙන පුතේ කාටද? නිමල්ට ගෙවන්න තියෙනවා කීයක්ද? 30000ක් ගෙවන්න තියෙනවා. කමල්ට ගෙවන්න තියෙනවා කීයක්ද? 50000ක් ගෙවන්න තියෙනවා. ඔක්කොම කීයක් ගෙවන්න තියෙනවද පුතේ? 80000ක් ගෙවන්න තියෙනවා. එතකොට ශුද්ධ ලාභයෙන් පුතේ 80ක් අයින් කරාට පස්සේ 80ක් අයින් කරාට පස්සේ ඉතිරි වෙන්නේ තව කීයද? 520යි තව ඉතිරි වෙන්නේ. ඉතිරි වෙන්නේ කීයද? 520යි 520000යි ඉතිරි වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. මේ ශුද්ධ ලාභය කියන්නේ විසර්ජන ගිණුමට බැර කරනවා කියන එක. එතකොට හවුල්කරුවන්ට ප්‍රාග්ධන පොලි ගෙවනකොට විසර්ජනය මොකද වෙන්න ඕන? හර වෙන්න ඕන. විසර්ජන ගිණුම මොකද වෙන්න ඕන? හර වෙන්න ඕන. එතකොට පුතේ හර වෙලා තියෙනවා කීයක්ද? 580ක්. ඊට පස්සේ පුතේ දැන් තාත්තගේ පඩිපතනේ මම උදාහරණයට ගත්තේ. තාත්තා මොකද කරන්නේ? අම්මට දෙනවා තව මුදල් ප්‍රමාණයක්. මොකටද දෙන්නේ? ඒ කියන්නේ අම්මනේ පුතේ ගෙදර මැච් එක ගහන්නේ අවශ්‍ය හාල් ටික, පොල් ටික, සීනි ටික, පිටි ටික, තුන පහ ටික ඔක්කොම දැන් අම්මනේ මේ මාසේ ගේම රන් කරන්නේ. අම්මට දෙනම පුතේ අන්න ඒ සඳහා වියදමක් තාත්තා දෙනවා. හරියට පුතේ හවුල්කරුවන්ට මෙන්න මේ වේතන දෙනවා වගේ තමයි. ශුද්ධ ලාභයෙන් හවුල්කරුවන්ට වේතන දෙනවා වගේ තමයි. එහෙනම් දැන් 520ක් ඉතිරි වෙලා තියෙනවා. මේ 520න් හවුල්කරුවන්ට මොකද කරන්න ඕන පුතේ? හවුල් වේතන ගෙවන්න ඕන. මොනවද ගෙවන්න ඕන? හවුල් වේතන ගෙවන්න ඕන. කවුද පුතේ ඉන්නේ? නිමල් ඉන්නවා. තව ඉන්නව කවුද? කමල් ඉන්නවා. එහෙනම් නිමල්ට කීයක් ගෙවන්න තියෙනවද? 10000ක් තියෙනවා. කමල්ට කීයද? 30000යි. එහෙනම් නිමල්ට 10000යි, කමල්ට 30000යි. ඔක්කොම කීයක් ගෙවන්න ඕනද පුතේ? 40ක් ගෙවන්න තියෙනවා. 40ක් ගෙවුවට පස්සේ ඉතිරි වෙන්නේ කීයක්ද පුතේ? ඉතිරි වෙන්නේ 480යි ඉතිරි වෙන්නේ. ඉතිරි වෙන්නේ කීයද? 480යි. මෙන්න මේ 480 තමයි පුතේ. මෙන්න මේ 480 තමයි එතකොට දැන් තාත්තගේ අර පඩිපතෙන් ඉතිරි වෙන්නේ. එතකොට මේ ටික තමයි මේ 480 තමයි තාත්තා අම්මා දෙන්නම එකතු වෙලා ඔයාලගේ අනාගතය වෙනුවෙන් යම්කිසි ආයෝජනයක් කරන්නේ. ඒක හරියට හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන්ගේ ශුද්ධ ලාභයෙන් හවුල්කරුවන්ට ලාභ කොටස් ගෙවනවා හා සමානයි. හවුල්කරුවන්ට මොකද්ද පුතේ? ලාභ කොටස් ගෙවනවා හා සමානයි. හරිද? හවුල්කරුවන්ට ලාභ කොටස් ගෙවනවා හා සමානයි. එහෙනම් මෙන්න මේකෙන් අපි ගෙවන මොනවද? ලාභ කොටස්. ලාභ කොටස් ගෙවන පුතේ කාටද? නිමල්ට, කමල්ට. දැන් ලාභ කොටස් ගෙවන්නේ කොහොමද? අපේ ගානේ කියනවා හවුල්කරුවන්ට ලාභ ගෙවන්නේ කොහොමද? 2:1 අනුපාතයට තමයි හවුල්කරුවන්ට ලාභ කොටස් ගෙවන්නේ. මොන අනුපාතයටද? 2:1 අනුපාතයට. ඒ කියන්නේ 2:1 කියන්නේ මොකද්ද පුතේ? 2:1 කියලා කියන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාරයේ 2:1 කියලා කියන්නේ මෙතන ඔක්කොම තියෙනවා කීයක්ද පුතේ? 3ක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන ඉතිරි වෙලා තියෙනවනේ 480ක්. ඉතිරි වෙලා තියෙනවා 480ක්. මේ ඉතිරි වෙලා තියෙන 480 කියලා කියන්නේ 80 බෙදන්න ඕන පුතේ 2:1 අනුපාතයෙන්. 2:1 අනුපාතය කියලා කියන්නේ මෙතන ඔක්කොම කීයක් තියෙනවද? 3ක් තියෙනවා. එහෙනම් 3ෙන් බෙදලා අපි පුතේ 2ෙන් වැඩි කරොත් එනවා මෙන්න මේ කාගේද? නිමල්ගේ ලාභ කොටස. ඊළඟට 480 3ෙන් බෙදලා 1ෙන් වැඩි කරොත්, ඒ කියන්නේ 3ෙන් බෙදුවොත් කොහොමත් 1යිනේ.
480 3න් බෙදලා 1න් වැඩි කරොත් එනවා පුතේ කාගේ ලාභ කොටසද? කමල්ගේ ලාභ කොටස. එතකොට පුතේ 480 3න් බෙදුවොත් එන්නේ කීයද? 480 3න් බෙදුවොත් එන්නේ 160යි. ඒක 2න් වැඩි කරොත් එන්නේ කීයද පුතේ? 320යි. එතකොට මෙන්න අපි මෙයාලට ලාභ කොටස් විදියට ගෙවනවා කාටද? ලාභ කොටස් ගෙවන්නේ විදියට ගෙවනවා එතකොට අපි ලාභ කොටස් විදියට ගෙවනවා පුතේ නිමල්ට ගෙවනවා පුතේ කීයක්ද 320ක් නිමල්ට ගෙවනවා කීයක්ද 320ක් ගෙවනවා නිමල්ට 320යි කමල්ට කීයද පුතේ 160යි කමල්ට කීයද 160යි එතකොට ඔක්කොගෙම එකතුව කීයද පුතේ 480යි එහෙම මුළු ඉතිරි වෙලා තියෙන ලාභ කොටස් ටික ඉතිරි වෙලා තියෙන ශුද්ධ ලාභය ලාභ කොටස් විදියට බෙදුවට පස්සේ ඉතිරි වෙන්නේ පුතේ එහෙනම් කීයද බිඳුවයි. මෙන්න මේක තමයි පුතේ විසර්ජන ප්‍රකාශය කියලා අපි කියන්නේ. මේක තමයි අපි විසර්ජන ප්‍රකාශය කියලා කියන්නේ. එහෙනම් බලන්න පුතේ මොකද්ද විසර්ජන ප්‍රකාශයෙන් අපි අදහස් කරන්නේ? හවුල්කරුවන් උපයන ශුද්ධ ලාභය, ඒ ශුද්ධ ලාභය හවුල්කරුවන්ට විසර්ජනය කරන්න ඕන. අන්න ඒ සඳහා පිළියෙල කරන ලේඛනයට තමයි අපි කියන්නේ ලාභ විසර්ජන ලේඛනය කියලා. ඒ ලාභ විසර්ජන ලේඛනයේදී පුතේ අපි ඉස්සල්ලා මොකද කරන්නේ? ඒ ශුද්ධ ලාභයේ ප්‍රාග්ධන පොලී විදියට හවුල්කරුවන්ට ගෙවනවා. ඉතිරි වෙලා තියෙන ටිකෙන් හවුල්කරුවන්ට වේතන ගෙවනවා. වේතනත් ගෙවලා ඉතිරි වෙලා තියෙන කොටස් ටික තමයි පුතේ හවුල්කරුවන්ට ලාභ කොටස් විදියට අපි ගෙවන්නේ. ඉතින් කොයි වෙලාවක හරි ඔයාලගෙන් පුතේ ශුද්ධ ලාභය කීයද කියලා අහුවොත් ව්‍යාපාරයක ඔයාලා ලාභ කොටස් ටික විතරක් එකතු කරලා හරියන්නේ නැහැ. මේ ලාභ කොටස් දෙක එකතුව කීයද පුතේ 420යි. ඒතර ව්‍යාපාරයක ශුද්ධ ලාභය හැදෙන්නේ අවුල් ව්‍යාපාරික ශුද්ධ ලාභය හැදෙන්නේ පුතේ ශුද්ධ ලාභය දීලා නැත්නම් වේතන දීලා තියෙනවා නම් ප්‍රාග්ධන පොලී දීලා තියෙනවා නම් ලාභ කොටස් දීලා තියෙනවා නම් මෙන්න මේ සෙට් එකේ එකතුවෙන් තමයි පුතේ ශුද්ධ ලාභය හැදෙන්නේ කියන එක මතක තියාගන්න. මේක තමයි පුතේ ආදායම් හවුල් ව්‍යාපාරයක ලාභ විසර්ජන ප්‍රකාශය කියලා කියන්නේ. ඉතින් ඔයාලට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් පුතේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඕනම ගැටලුවකට පුතේ මම ඔයාලට උත්තර දෙනවා. මේ වගේම ඔයාලත් එක්ක ඉස්සරහ කතා කරන්න ඕන මාතෘකා ටික මම පිළිවෙලකට කතා කරනවා. ඒ හින්දා මගේ මේ YouTube channel එකත් එක්ක ඔයාලා එකතු වෙන්න. ඔයාලා දන්නේ නැති යාළුවන්ට මේ පිළිබඳ දැනුවත් කරන්න. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මම ඉතාමත් ඕනෑකමින් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා.